සුබෝදෑසනක ඔබට ජේසුන්සේගේ නාමයෙන් අද දවස ඔබට සුබම සුබ දවසක් වේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. ධර්මිෂ්ඨයාට ප්‍රීඩා බොහෝය. නමුත් ස්වාමින් වහන්සේ ඒ සියල්ලෙන් ඔහු ගලවනසේක. ගීතාවලිය පොතේ 34:19. එසේනම් මින් ඉදිරියට මාගේ ජීවිතය ප්‍රීඩාවන් අධික වන්නට යන්නේද යනුවෙන් ඔබ සිතන්නේද? අප ජීවත්වන ලෝකයේ දුක් වේදනා ප්‍රීඩාවන් වලින් පිරී තිබෙන ස්ථානයක්ව තිබේ. ඕනෑම මිනිසෙක් දුක් වේදනා වලින් පිරී මාර්ගයේද ප්‍රීඩාවන්ද මැදේද ගමන් කරමින් සිටින අතර ඒ ආකාරව අපි දකිමු. එක් පැත්තක රෝගය, තවත් පැත්තක පවුල තුල ප්‍රශ්න, වැඩ කරන ස්ථානයේ, රැකියා කරන ස්ථානයේ, දේව සේවය කරන ස්ථානයේ බොහෝ ආකාර අසීරුතාවයන් අහිමි වීම, නින්දාවන්, මෙලෙස බොහෝ ආකාර දුක් වේදනාවන් මේ ලෝකයේ සෑම මිනිසෙක්ම මුහුණ දෙන්නා දුක් වේදනාවන් ප්‍රශ්න සියල්ල විවිධාකාරව තිබේ. අප සියල්ලම ජීවත් වන්නේ කවර හෝ ප්‍රශ්නයක් මැදේදීය. ප්‍රීඩාවන් බොහෝ යනුවෙන් ස්වාමින් වහන්සේ පවසනසේක. මක්නිසාද මේ අවසාන කාලයයි නපුරු සතුරාවන යක්ෂයා තමාට තිබෙන්නේ ස්වල්ප කාලයක් බව දැනගෙන දේවදරුවන්ට ඊටමත් දරුණු ආකාරයෙන් විරුද්ධ සිට පහරදී ප්‍රශ්න ඇති කරමින් සිටී. නමුත් ඔබ එය දැක බය නොවන්න. මක්නිසාද ඒ සියල්ල මම ගලවන්නෙමි යනුවෙන් ස්වාමින් වහන්සේ පවසනසේක. ප්‍රේමණීය දේවදරුණී ජීවිතයේ ප්‍රශ්නය හැමදාම ප්‍රශ්නය. නමුත් ප්‍රශ්නය ඔබ කතා කරන්න එපා. ප්‍රශ්න නැති කෙනෙක් මේ පොළවේ නැහැ. දුක නැති කෙනෙක් මේ පොළවේ නැහැ. අඬපු නැති කෙනෙක් මේ පොළවේ නැහැ. අපි අඬාගෙන පටන් ගන්නේ මේ ලෝකෙට එන්නේ. මව් කුසෙන් එළියට එන්නේ අඬලා. ඒක ඇඬුවේ නැත්නම් ඒකත් ප්‍රශ්නයක්. ඉතින් යන්නේ අඬලා. ඉතින් මේ පොළවේ යනකොටත් අඬාගෙන යන්නේ. අවසානයේදී ඕව තමයි සිද්ධ වෙන්නේ. නමුත් ප්‍රේමණීය දේවදාරුණි මේ ජීවතුන්ගේ දේශයේ බොහෝ ක්‍රීඩාවන් අධිකයි. ඉතින් ඒක ගැන හිතමින් කලකිරීමෙන් වේදනාවෙන් කඳුලින් ඒ ප්‍රශ්නේ මෙහෙමයි අර ප්‍රශ්නේ මෙහෙමයි මේ ප්‍රශ්නේ විසඳෙන්නේ අර ප්‍රශ්නේ විසඳෙන්නේ කියලා ඔබ ජීවිතේ ගොඩාක් ඔබ කාලකන්ණි මිනිස්සෙක් කිය ඔබටම ඔබගේ ලයට ගසාගෙන ඔබ වැළපෙනවද? නෑ දේවදරුවනි, අපි වැටිච්ච තැනින් නැගිටින්න අපි දැනගන්න ඕනේ. අපි වැටෙනවා. නිමක් නැතුව අපිව වැටෙනවා. නමුත් අපි වැටෙනකොට අපි මේ ජේසුව තදින් අල්ල ගන්න ඕනේ. උන්වහන්සේ තුල අපි ශක්තිමත් ගමනක් යන්න ඕනේ. අපි ස්වාමින් වහන්සේ නැතිනම් අපි අද මේ ස්ථානයේ නෑ කියලා හිතෙනවා. මොකද උන්වහන්සේම සිටිය නිසා තමයි අද මේ ජීවතුන්ගේ දේශය අපි උන්වහන්සේ තුල සවිමත්ව ශක්තිමත්ව සිටිය නිසා ඒ උන්වහන්සේගේ උතුම් මහිමාන්විත කරුණාව නිසා දේව බලය නිසා දේව බලපරාක්‍රමය නිසා අද අපි මේ ස්ථානයේ සිටගෙන සිටිනවා. දේවදරුණේ ඔබගේ ජීවිතයේ ඒ ස්ථානයට ගෙන එන්න. මොකද මනුෂ්‍යතිය අපි බැලුවොත් එම මනුෂ්‍ය ඇවිල්ලා ස්වල්ප කාලයයි ප්‍රේමයේ තියෙන්නේ. ප්‍රේමය කියන දේ අධිකව තිබුණාට ඒක ස්වල්ප කාලයයි. ඒක එහෙමම නැති වෙලා යනවා. ඉතින් ඒ දිහා ඔබ බලාගෙන ඔබ වැළපෙමින් අයියෝ දුෂ්ටයෝ බොහෝයි, අයියෝ දුෂ්ටයා මට මෙහෙම කරනවා, අයියෝ මට අරයා මෙහෙම කරනවා, අයියෝ මට එයා මෙහෙම කරනවා, අයියෝ ඇයි මට එයා ප්‍රීඩා කරන්නේ, ඇයි මට එයා මෙහෙම කරන්නේ, ඇයි අරයා මට මෙහෙම කරදර කරන්නේ, ඇයි මට මෙයා මෙහෙම ප්‍රීඩා කරන්නේ. ඕවා හිතන්න ගියොත් එම අනන්තයටම ගිහිලා හිතලා මානසික රෝගියෙක් වෙලා අන්තිමට පිස්සු හැදිලා පිස්සන් කොටුවේ තමයි ඉන්න වෙන්නේ. ඊට වැඩිය හොඳයි දේවදරුවනි, ඔබගේ ජීවිතයේ දෙවිතුන්ගේ ආත්මයට බාර කරලා ඒ සියල්ල ඔබගේ මතකයෙන් මතක සටහන් වලින් අමතක කරලා දාලා අර අපි පාසල් යනකොට ඉස්කෝලේ යනකොට ඉරේසලකින් අපි මකනවා නේද? අපිට වැරදුනොත් අපි මකනවා ඉරේසල් කෑල්ල අරගෙන. ඊට පස්සේ අපි ඒක වැරදුගියත් කියලා චුට්ටක් හරි ගාලා ආයි මකනවා නේද? පෑනකින් දෙව්වොත් එහෙමත් බැරිනොත් අන්තිමට පොත ඉරා ගන්නවා, එක්ක පිටුව කල්ලා දාලා විසික් කරලා දානවා නේද? ඊට පස්සේ ආයි අලුතෙන් ලියනවා. අන්න ඒ වගේ ජීවිතේ අලුතෙන් ලියන්න. අලුතෙන් පටන් ගන්න, අලුතෙන් ආරම්භ කරන්න. අපිට වෙච්ච දේ ගැන හිත කලකිරිච්ච දේ ගැන හිත ඇති වුණු වේදනාව ගැන හිත ඇති වුණු ප්‍රශ්නය ගැන හිත පරණ අතීතයේ යල් පැනපු දේවල් ගැන හිත මට අරයා මෙහෙම කිව්වා, මෙයා මෙහෙම කිව්වා, අරයා එහෙම කළා, මෙයා මෙහෙම කළා. අපි ජීවිතේ හැම දෙයක්ම සමාව දීලා අපි නිදහස් වෙලා අපේ පාඩුවේ අපේ ගමන යන්න ඕන. අපේ ගමන අපේ පාඩුවේ අපි ගියොත් එම මේ දෙවිතුන්ගේ ආත්මය අපි තුල බැස ඇවිත් අපේ ජීවිතේ සුද්ධ වෙලා පවිත්‍ර වෙලා ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරමින් මේ පොළව
තලයේ තියෙන අභියෝග වලින් අපිට ජය ගන්න දේව වරප්‍රසාදය ලැබෙන්නේ එතකොටයි. නැතිනම් අර වෙච්ච දේ ගැන කල්පනා කර කර මැරෙනකම්ම රෝගාතුරභාවයට පත් වෙලා විවිධාකාර රෝග හටගෙන ප්‍රශ්න ඇති වෙලා පපුවේ අමාරු ඇතිලා ලේ සීනි වැඩි කරගෙන නේද? ලේවල සීනි වැඩි කරගෙන ප්‍රශ්න ඇති කරගෙන පපුවේ කැකුම ඇතාගෙන නේද? විවිධාකාර ප්‍රෙෂර් එක නංගගෙන විවිධාකාර දේවල් ඒ ඔක්කොම නගින්නේ බහින්නේ මොකද දන්නවද? අපි මානසිකව හිතනකොට මානසිකව කල්පනා කරනකොට අපිට වෙච්ච දේ ගැන දිගින් දිගටම හිතනකොට ඔබ සමාව දීලා අතැල්ලා දාලා ජේසුස් වහන්සේ තුල ඔබ ශක්තිමත් දැඩි ගමනක් යන්න, බලවත් ගමනක් යන්න, ධෛර්යමත් ගමනක් යන්න. ඔබ ස්වාමීන් වහන්සේගේ දරුවෙක් ඔබ පරාජය කරන්න මේ ලෝකෙ කිසි කෙනෙකුට බෑ කියලා ඔබ විශ්වාසවන්ත සිතක් ඇතුව නැගිටින්න. නමුත් උන්වහන්සේ ධර්මිෂ්ඨයාට පීඩා බොහෝයි කියලා උන්වහන්සේ කියනවා. හැබැයි ධර්මිෂ්ඨයා වැටුණොත් උන්වහන්සේ කියනවා ධර්මිෂ්ඨයා උන්වහන්සේ නැගිටවනවා කියලා. අධර්මිෂ්ඨයා වැටුණොත් එimhe වැටිච්ච තැන ඔවුන් හොයාගන්නත් බැරි වෙනවා කියලා උන්වහන්සේ කියනවා. ඒ නිසා ඔබ ධර්මිෂ්ඨ දරුවෙක් උන්වහන්සේ අපට බොහෝසෙයින් ආදරෙයි. මේ පොළවේ අධර්මිෂ්ඨයෝ කියලා මිනිස්සු නෑ. උන්වහන්සේ අධර්මිෂ්ඨයෝ ධර්මිෂ්ඨයෝ කියලා මැව්වේ නෑ මිනිසුන්. උන්වහන්සේ සකල ලෝකේ මිනිස්යම මැව්වා. උන්වහන්සේ මුළු විශ්වයම සෙනග මැව්ව දෙවියන් වහන්සේ. උන්වහන්සේ සර්ව බලධාරී දෙවි පියාණන්. ඉතින් ඒ නිසා ඔබගේ ජීවිතය ඔබ කඩා වැටුණු ස්ථානේ නැගිටින්න දේවදාරුවිනි. ඔබ මොකද්ද මේ පෞකාර ජීවිතයක් ගත කර කාලකන් ජීවිතයක් ගත කර කල්පනා කර අරක්කු බොනවා, සිගරට් බොනවා, මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා, විඩාකර මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා, ජීවිතේ විනාශ කර ගන්න හදනවා, ආදරේ නැතුව ගියයි කියලා මැරෙන්න හදනවා, අරක නැති වුණා කියලා මැරෙන්න හදනවා, මේක නැති වුණා කියලා මැරෙන්න හදනවා, මම මැරෙනවා. මොකද්ද මේ මැරෙන එක? මේක ඉතින් ඔබට ජීවිතේ දුන්න දෙවියෝ නම් අනේ ඔබ මැරියන් කියලා පැත්තටලා ඉන්න බලාගෙන. ඉතින් ඔබට මැරෙන්න පුළුවන්. මැරුණත් ගියාන් පස්සේ එතනත් ඔබට පිළිතුරක් දෙන්න වෙනවනේ. ඇයි මැරුණේ කියලා. ඉතින් ඒ නිසා ඔබගේ ජීවිතේ වටිනා ජීවිතයක්. ඔබ ශක්තිමත් දරුවෙක්. ඔබ පර්වතයක් හා සමාන දරුවෙක් බවට පත් වෙන්න. කිසි කෙනෙකුට සොලවන්න බැරි කෙනෙක් බවට පත් වෙන්න. ඔබ වැටිච්ච තැනින් ඔබ නැගිටින්න උත්සාහවන්ත වෙන්න. ඒ නිසා අර අතීතයේ දේවල් කල්පනා කර වෙච්ච දේ කල්පනා කර අඩන එක නවත්තන්න අද දවසේවත්. මේ තියෙන අභියෝගයෙන් ජය ගන්න උත්සාහ කරන්න. මේ අභියෝග වලින් ජය ගන්න මාර්ගයක් හොයන්න ජේසුස් වහන්සේ තුලින්. උන්වහන්සේ තමයි ජීවනයේ සත්‍ය මාර්ගය. උන්වහන්සේව තදින් අල්ලගන්න, යාඥාපූර්ණ ජීවිතයක් ඇති කරගන්න. ඔබට විවිධාකාර ප්‍රශ්න එන්න ඇති, විවිධාකාර රෝග ඇති, විවිධාකාර දුර්වලකම් ඇති. රෝගයට සුවයක් තියෙනවා උන්වහන්සේ තුළ. ප්‍රශ්න විසඳුමක් තියෙනවා උන්වහන්සේ තුළ. ඔබ තදින් මේ දිවන්වහන්සේ කරුණාව මත නැගිටින්න, තදින් උන්වහන්සේව අල්ලගන්න. ඔබගේ ජීවිතයේ ධෛර්යය ප්‍රසන්නපන්න මිනිසෙක් විදිහට නැගිටින්න. උන්වහන්සේගේ ඒ ශක්තියෙන් බලවත් වෙන්න ඔබ. ඒ නිසා අර දේවල් කල්පනා කරනකොට අපේ මනස කඩා වැටෙනවා. ඒ වෙච්ච දේවල් හිතනකොට තුවාල වෙනවා. පරණ තුවාල අවුස්සනකොට මහත් වේදනාවක් දැනෙනවා. ඒ තුවාල සමහරක් මිනිසෙන්ගේ තුවාල සුව වෙන්නෙම නැහැ. ඒව දවස ගානේ හැරෙනවා, දවස ගානේ පැහැරෙනවා, දවස ගානේ හැරිලා පැහැරෙනවා. ඉතින් ඒ නිසා තුවාල පාර ඉන්න කාලයක් නෑ අපිට. අපි කරන්න ඕනේ මේ ජේසුත් එක්ක හොඳ ගමනක් යන එක, ධෛර්යමත් ගමනක් යන එකට. අපිට අභියෝග කරන මිනිසුන්ට අභියෝගයක් වෙලා නැගිටින එක තමයි අපේ ජීවිතයේ තිබෙන එකම සාක්ෂිය. ඒ නිසා ඔබ ධෛර්ය සම්පන්න දේව දරුවෙක් විදිහට නැගිටින්න. ප්‍රශ්න ඇති, ප්‍රශ්න නැති කෙනෙක් මේ පොළවේ කොහෙවත් නෑ. ඒ නිසා අපේ ජීවිතේ අපි දෙවිදුන්ගේ ආත්මයට බාර කරලා අපි අලුත් නැවිල්ලක් විදියට නැගිටලා ජීවිතේ ජය ගන්න ඕනේ. ඔබ මේ යේසුගේ ආත්මෙන් බලවත් වෙන්න, ශක්තිමත් වෙන්න, ධෛර්ය සම්පන්න වෙන්න. උන්වහන්සේ කියනවා ධර්මිෂ්ඨයාට පීඩා බොහෝය, නමුත් ස්වාමීන් වහන්සේ සියල්ලෙන් නොඋල් ගලවනසේක කියලා. ඉතින් උන්වහන්සේ එච්චර වචනයක් කියලාත් ඔබ අයියෝ කල්පනා කරනවා, අඬනවා, ලෙඩ ගැන හිතලා අඬනවා, ප්‍රශ්න ගැන හිතලා අඬනවා, මුදල් මේ ආර්ථික ප්‍රශ්න ගැන හිතලා අඬනවා. මේ ඔක්කොටම පිළිතුරු යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල තියෙනවා. එහෙනම් ඔබ වෙනස් වෙනකන් උන්වහන්සේ බලාගෙන සිටිනවා. ඔබට ආශිර්වාද කරන්න මේ දෙවියෝ බලාගෙන ඉන්නවා ඔබ වෙනස් වෙනකම්. ඒ නිසා ඔබ ආශිර්වාදය ඕනේද? ඔබට සුවය ඕනේද? ඔබට ඇතුළාන්තයට සහනය ඕනේද? ඔබට ඇතුළාන්තයට මිදීම ඕනේද? ඔබට ඇතුළාන්තයට සැනසීම ඕනේද? එහෙනම් ඔබ වෙනස් වෙන්න. ඔබ වෙනස් කරන්න කවුරුත් නැහැ. ඔබ වෙනස් වෙන්න ඕනේ. ඔබ අනන්තයට හිතන එක නවත්තන්න ඕනේ. කල්පනා කරන එක නවත්තන්න ඕනේ. බහූත දේවල් හිතන එක නවත්තන්න ඕනේ. හැමතිස්සම කියවන එක, රන් වෙන එක, කෑ ගහන එක, කෑකෝ ගහන එක නතර
කරන්න ඕනේ. ඔබගේ ජීවිතේ කෑ ගැහිලා වැඩි, කේන්තිය වැඩි, පලිගැනීම් වැඩි, අන්ධකාරය වැඩි. ඒ නිසා අපිට මරාගෙන මැරෙන්න බෑ අපිට වැරදි කරන මිනිසුන්. ඔවුන්ට සමාව දීලා අත්හැරලා දාලා පාඩුවේ බලාගෙන ඉන්න තියෙන ජේසුස් වහන්සේ තුල. ඒ නිසා ඔබේ ජීවිතයේ දෙවිඳුන්ගේ ආත්මයට බාර කරලා ඔබ ශක්තිමත්. ඔබට රෝගයක් තියෙනවා රෝගය ගැන හිත අයියෝ මගේ කකුල අයියෝ මගේ බෙල්ල අයියෝ මගේ ඔළුව අයියෝ මගේ බඩ අයියෝ මගේ මේ විවිධාකාර දේවල් ඔබ කියාගෙන කියලා අන්තිමට රෝගියේ ඩබල් කරගෙන ප්‍රශ්න ඇති කරගෙන ඊට පස්සේ බෙහෙතුත් නැහැ මුකුත් නැහැ වෛද්‍යවරයා කියනවා නැහැ මේක ලෙඩේ හොයාගන්න බෑ ප්‍රශ්නේ. එතකොට ලෙඩේ හොයාගන්න බැරි ඔබ තුල තමයි ප්‍රශ්න උත්තරේ තියෙන්නේ. ඒ නිසා ඔබගේ ලෙඩේ හොයාගන්න බැරි වෙන්නේ ඔබ කරන බවබූත නිසා, හිතන දේවල් නිසා. ඒ නිසා තීරණ ආහාරවල ටික ඔක්කොම දුර්වල කරගන්න එපා. ඔබ නිරෝගීමත් කෙනෙක් විදිහට ශක්තිමත් නැගිටින්න මේ පොළවේ. ඒ නිසා ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් ඒ නිසා පරාජය වෙන්න එපා. ජයග්‍රහණය ලබන්න ආශිර්වාදමත් ජීවිතයක් ගත කරන්න. ඔබගේ ජීවිතේ ස්වාමීන් වහන්සේ තුළ ධර්මිෂ්ඨය නම් ඔබ ධර්මිෂ්ඨ කෙනෙක් නම් ක්‍රීඩාව ඔබට තියෙනවා අනිවාර්යයෙන්. ඒ නිසා ස්වාමීන් වහන්සේලා මේක බලන්නකො ඔබගේ ජීවිතයේ උදාහරණයක් විදිහට පළතින ගස්වල තමයි මිනිස්සු ගල් ගහන්නේ නේද? අඹ ගෙඩිය හරි මොන හරි ගෙඩිය හරි කමන්නේ ආශිර්වාදයේ ගස්වල තියෙනවා නම් තමයි ගල් ගහන්නේ ගෙඩි කඩන්නේ නේද? ඉතින් ඒ ගෙඩි කොහොම හරි කඩන උත්සාහවන්ත වෙලා. නිකන් තියෙන ගස් වලට මිනිස්සු ගිල ගල් ගහන්නේ නැහැ නේද? ඉතින් ඒ වගේ ප්‍රේමණීය දේව ධර්මයේ ජීවිතය ඔබ ජය ගන්න මේ කාල සීමාව තුළ මේ අන්තිම කාලේ දෙවන් වහන්සේ තුළ ධෛර්ය සම්පන්න ශක්තිමත් බලවත් දේව වචනේ බලවත් වෙලා යාඥාවෙන් බලවත් වෙලා නිරන්තරයෙන් යාඥා කරන්න ඇතුළාන්තයේ ශක්තිමත්ව තබා ගන්න ඕනේ දේව වචනේ තුලින්. ඒ නිසා අද දවසේ මම හිතනවා ඔබට තේරෙන්නේ නැති කියලා හැම දෙයක්ම ක්‍රීඩා බොහෝ තියෙනවා බය නොවෙන්න ස්වාමින් වහන්සේ ගලවනසේක උන්වහන්සේ ලෙස කිව්වා. ඒ නිසා ඒක ඉෂ්ට වෙන්න නම් ඔබ ක්‍රියා කරන්න ඕනේ. ඔබට සුබ දවසක් ජේසු පීඨයි.